හෙලෝ කොහොමද ඔයගොල්ලන්ට අදත් ගොඩාක් ආදරෙන් අපේ channel එකට ඔයගොල්ලන්ව පිළිගන්නවා. ඉතින් මුලින් මතක් කරනවා අපිව subscribe කරලා අපේ journey එකත් එක්ක එකතු වෙන්න කියලා. ඔන්න මේ ඉස්කෝලේ අන්තිම දවසේ පුතා ඉස්කෝලේට ලෑස්තිලා ඉන්නකොට මම පොඩ්ඩක් එයාගේ වීඩියෝ එකක් ගත්තා. එදා පජාමා ඩේ එකක් තිබුණේ. ඒ නිසා ඒගොල්ලන්ට පජාමා දාන් යන්න තිබුණා. එදා පොඩි ක්‍රිස්මස් පාටි එකකුත් තිබුණා ඒගොල්ලන්ට. ඉතින් ඔන්න මේ විදිහට තමයි ඉස්කෝලේ ගියේ. ඉස්කෝලේ නිවාඩු දෙන දවසේ. ඊට පස්සේ අපි හවස දින එහෙම අරගෙන ගියා අපේ නේබර්හුඩ් පැත්තේ පොඩ්ඩක් රවුමක් දාන්න. අපේ පැත්තේ තියෙන ගෙවල් වල තියෙන ලස්සන ක්‍රිස්මස් ලයිට් බලන්න. ඉතින් බලන්නකෝ මේ කොච්චර ලස්සන ක්‍රිස්මස් ලයිට් තියෙනවද කියලා. මේ කාලෙට හරිම ලස්සනට ඒගොල්ලෝ ගෙවල් ඩෙකොරේට් කරලා මේ වගේ ලස්සනට අනිත් පැයට බලන්න තියලා තියෙනවා. බලාගෙන යන්න කොහොමද ලස්සනයිද කියලා මේ ක්‍රිස්මස් ලයිට් ටික. ඉතින් මේ ඔයගොල්ලෝ දකින ගෙදරයි ඊට ඉස්සරහා තියෙන ගෙදරයි. ඒ දෙගොල්ලෝ හැමදාම මෙන්න මේ වගේ ගොඩාක් ලස්සනට ඩෙකොරේෂන්ස් ගොඩක් ඒගොල්ලන්ගේ මුළු අත්ත පුරාම දානවා. හරිම ලස්සනයි. මේ ගෙදර යනම් ෆොටෝස් ගන්න කියලා එහෙම ඇතුළට එන්න කියලා නැහැ. අපිට එළියේ ඉඳලා පික්චර්ස් ගන්න පුළුවන්. හැමෝම එනවා මෙතෙන්ට මේ ගෙවල් දෙක බලන්න. ඉතින් ඉස්සරහා ගෙදර අපිට ඇතුළට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගාඩන් එකට ගිහිල්ලා ලස්සනට බෑක්යාඩ් එකේ පික්චර්ස් එහෙම ගන්න පුළුවන්. මම ඒගොල්ලන්වත් එතෙන්ට එක්කගෙන යන්නම්. අපි මේ මුලින්ම ඇවිල්ලා ඉන්න තැන හැම අවුරුද්දෙම මේ වගේ ලස්සන ලස්සන ඩෙකොරේෂන්ස් ඒගොල්ලෝ දානවා. මේ වගේ අර ඉන්ෆ්ලේටබල්ස් ගෙනල්ලා ඒවත් ගාඩන් එක පුරාම තියලා තියෙනවා. මම හිතන්නේ හැම අවුරුද්දෙම මේගොල්ලෝ අලුත් ඇඩිෂන්ස් කරනවා මේවට. ගිය අවුරුදු වලට වඩා වෙනස් දේවල් තමයි හැම අවුරුද්දෙම දකින්න තියෙන්නේ. ඉතින් මුළු පළාතම එළිය වෙලා හරිම ලස්සනට ඩෙකොරේෂන් එකතු කරලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් මෙතනට ආවහම මෙතනින් යන්න හිතෙන්නේ ඒ තරමටම ලස්සනයි මේ ඩෙකොරේෂන්ස්. හරියට නිකන් සුරංගනා ලෝකයකට ගියා වගේ පාට පාට ලෝකයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ගෙදරක මේ වගේ ඒගොල්ලන්ගේ ගාඩන් එකේ මෙහෙම හදලා තියෙනකොට හරි ආසයි. සාමාන්‍යයෙන් මෙහි ගොඩක් තැන්වල පාර්ක්වල පබ්ලික් ඒරියාවල මේ වගේ ඩෙකොරේෂන්ස් තියෙනවා. ඒත් ගෙවල් වල හැමෝම මෙහෙම ඩෙකොරේට් කරන්නේ නැහැ. ඉතින් යාලා අනිත් අයට බලලා සතුටු වෙන්නත් එක්කම තමයි මේවා හැම අවුරුද්දෙම හදන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලන්ගේ ඉස්සරහ ගෙදරට. ඉතින් ඒ ගෙදරත් ගොඩාක් ලස්සනට මේ වගේ ක්‍රිස්මස් ලයිට් දාලා මුළු වත්තම ඩෙකොරේට් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රිස්මස් ට්‍රී ඒගොල්ලෝ හදලා තියෙනවා. මෙතන මේ ඉස්සරහම තියෙන්නේ ගවලෙනක්.
ඒකත් ඒගොල්ලෝ හදලා හරි ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. ඉතින් මේ ගෙදර නම් අපිට කැමති විදිහට ඇතුළට වත්තට ගිහිල්ලා බැක් යාඩ් එකට ගිහිල්ලා පික්චර්ස් ගන්න කියලා ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ ඒගොල්ලෝ නට් ක්‍රැකර් තීම් එකට තමයි ඩෙකොරේට් කරලා තිබුණේ. මට මතකයි ගාලින් අවුරුද්දවල එහෙම නට් ක්‍රැකර් තීම් එකක් තිබුණේ නැහැ. මෙන්න මේ වගේ අපි ඒගොල්ලන්ගේ බෑක් යාඩ් එකට ගිහිල්ලා බෑක් යාඩ් එකේ තියෙන ඩෙකොරේෂන්ස් බලලා ලස්සන පික්චර්ස් ටිකුත් මෙතනදී ගත්තා. ඒ වගේම ඒගොල්ලන්ගේ ගෙදර අයිති අයගේ පික්චර්ස් දෙකකුත් ඒගොල්ලෝ එකතු කරලා තිබුණා මේ ස්නෝමෑන් and ක්‍රිස්මස් ට්‍රී එකක් තියෙන තැනද කොහෙද තිබුණා. ඒගොල්ලන්ගේ පික්චර්ස් දාලා ඉතින් ඒගොල්ලෝ හරියට සතුටු වෙනවා ඇති මිනිස්සු ඇවිල්ලා මෙහෙම වටේ පිටේ අය ඇවිල්ලා පොඩි බබාලා එහෙම මේවා බලනවට. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ උඩ තට්ටුවේ ඉන්නවා අපන් දැකලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හරියට එන්ජොයි කරනවා මම හිතන්නේ අනිත් අය මේක බලලා සතුටු වෙන විදිහත් ඒගොල්ලෝ එන්ජොයි කරනවා. ඊළඟට මම ඕගොල්ලන්ට අරන් එන්නේ මේ අවුරුද්දේ මම නත්තරට ක්‍රිස්මස් කේක් එකක් හැදුවා. ඉතින් ඒක අදාගත්ත විදිය තමයි මේ අරන් ඇවිත් තියෙන්නේ. මේ තියෙන මම ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් පළතුරු ಜಾති අවශ්‍ය කරන පළතුරු ಜಾති ටික ඔක්කොම මම මේ වගේ කපලා වෙන වෙනම තියාගත්තා. එතකොට මට ලේසි මම ගන්නෙ මොනවද කියලා බලා ගන්න. මෙතන තියෙනවා ඔක්කොම පළතුරු ಜಾති ටික මට ඕන කරන. ඒ වගේම එසන්ස් වර්ග සිරප් ඒ හැමදේම මම ළඟට ගත්තා. ගොඩක් අය දන්නවනේ ඉතින් මේ කේක් එක හදන්න බඩු ගොඩක් ඕනේ. ඒ නිසා හැමදේම ලං කරගෙන තමයි වැඩේ පටන් ගන්න ඕනේ. ඉස්සරහට බලාගෙන යන්න කොහොමද කේක් එක හැදුවේ කියලා. හායි ඔන්න ඔයගොල්ලෝ ඊයේ අපි කරපු දේවල් ටික දැක්කනේ. අපි ක්‍රිස්මස් ලයිට් බලන්න ගියා. ඒ වගේ පොඩි දේවල් ටිකක් මම ඔයගලන්ට ඊයේ වීඩියෝ කරලා එකතු කරා. ඉතින් අද මේ පහුවදා දවල් දැන් මේ වෙලාවේ මම ලෑස්ති වෙලා ඉන්නේ ක්‍රිස්මස් කේක් එකක් හදන්න. ඇත්තටම මේක මම ගොඩක් කලින් කරන්න හිතාගෙන හිටියේත් මට ඉන්ග්‍රීඩියන්ට්ස් හොයාගන්නයි ඊළඟට තව ගෙදර තිබුණු වැඩත් එක්ක ටික ටික කල් ගියා. දැන් මේ අන්තිම මොහොතේ තමයි ක්‍රිස්මස් කේක් එක හදන්නේ. මේක එහෙම ඉස්සර කාලේ කේක් එකක් වගේ ගොඩක් වෙලා අපි අර කලින් හදලා ෆෘට්ස් ටික ප්‍රිපෙයාර් කරලා තියන්න ඕනේ නැහැ. ඒ නිසා මට මේක දැන් අද මම මේ ෆෘට්ස් ටික කපලා ඔක්කොම එසන්ස් දාලා මේක එක දවසක් තියනවා. ඊට පස්සේ හෙට මම මේක බේක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම කියන්නම් මම මොනවද ගත්තේ කියලා. ඔයාලට පේනවාද මම මේ ඔක්කොම ෆෘට්ස් ටික මෙතනට අරගෙන තියෙනවා. කපන්න ඕන දේවල් ටික දැන් කපලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් දැන් අපි ලංකාවේදී හදන ක්‍රිස්මස් කේක් එකට ඕන කරන ಜಾති හැම එකම මට මෙහෙදි හොයාගන්න අමාරුයි. ඒ නිසා මට මෙහෙ ගන්න පුළුවන් ಜಾති වලින් මගේ රෙසිපි එක පොඩ්ඩක් වෙනස් කරගත්තා. එතකොට මම ගත්ත දේවල් කියන්නම්. මේ දේවල් හැම එකම මේ විදිහටම නෙමෙයි අපි ඔරිජිනල් රෙසිපි එකේ පාවිච්චි වෙන්නේ. ඒතර මම මෙතන අරන් තියනවා golden raisins කියන එක. මේක golden කිව්වට පොඩ්ඩක් විතර dark color එකෙන් තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. බලන්න බෑ මොකද පැක් කරලා තියෙන්නේ පේන්නේ නැහැ එළියට. පැකට් එක අරන් තමයි දැක්කේ මම ඒක. මීට වඩා ලයිට් එකකුත් තියෙන එක ලස්සනයි දානවා. ඊළඟට කරන්ට්ස් නැහැනේ. ඒ නිසා මම black raisin එකක් තියෙනවා. මේ ඒකිනුත් ටිකක් එකතු කරනවා. පුහුල් දෝස් වෙනුවට අරන් තියෙනවා. මෙහි තියෙන dried pineapple. කන හරිම රසයි. මම හිතනවා ඒක නිසා මේ ගොඩක් රස වෙයි කියලා. ඇත්තටම පුහුල් දෝසි වලට වැඩිය මේ dried pineapple එක රසයි. ඊළඟට මෙතන මේ තියෙන cashew කජු ටික මම මෙහෙම කපා ගත්තා. ඒකෙම මේ pineapple එකත් ලොකු chunks ආවේ. ඒකත් මම කපලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටිකක් ලොකුවට තමයි කපලා තියෙන්නේ. දැන් අර ඉස්සර වගේ ක්‍රිස්මස් කේක් හදනකොට ලොකුඩාක් පොඩියට ෆෘට්ස් කපන්නේ නැහැ. ටිකක් කෑලි අහුවෙන්න කපන්නේ. මම ටිකක් ලොකුවට කැපුවා. තව චුට්ටක් පොඩි වුණත් කමන්නේ. මට මේ ගාන හොඳයි කියලා හිතෙනවා. ඊළඟට මෙතන මේ මැද තියෙන්නේ fresh cherries real cherry එක.
රෙඩ් ෂෙඩ් එකකින් මම ගත්තේ. පාට දෙකෙන්ම ගන්නවා නම් හොඳයි. ඊළඟට මෙතන තියෙන ජින්ජර් ප්‍රිසර්ව් තියෙනවා. තව මම ගත්ත ඔය ඔරෙන්ජ් පීල් එක ෆෘට්ස් වලින් හදපු මික්ස් එකක් තියෙනවා. එන්න ඒකෙන් දීකුත් දැම්මා. රෙසිපි එකේ තියෙන හැම එකම නැති නිසා. මේවා තමයි ෆෘට්ස් වලට ඕන කරන්නේ. මම අද හදන්නේ පොඩ්ඩයි කිලෝ එකක් වගේ හදන්නේ. මොකද අපි ගෙදර කට්ටිය විතරනේ කන්නේ. කාරුත් එහෙම ගෙදර එන්නෙත් නැහැ ක්‍රිස්මස් වලට. ඊට පස්සේ ක්‍රිස්මස් වලින් පස්සේ අපි ගෙදර නැහැ අපි. පොඩි ගමනක් යන්නේ ඉන්නේ. ඉතින් ඒක නිසා මේ විදිහට තමයි ෆෘට්ස් ටික ප්‍රිපෙයාර් කරගත්තේ. මෙතන මම තියාගෙන තියෙනවා මොගලට පෙන්නන්නම් එසන්ස් ටික මම එක් පොඩක් එහාට කරනවා. මේ තියෙන ජෑම් එක ස්ට්‍රොබෙරි ජෑම් ටිකක් ඕන වෙනවා. ඒක ගත්තා. ඊළඟට අපිට ඕනේ ගෝල්ඩන් සිරප්. ගෝල්ඩන් සිරප් මෙහි තියෙන ගෝල්ඩන් සිරප් එක අපි ලංකාවේ පාවිච්චි කරන ගෝල්ඩන් සිරප් එකට වඩා වෙනස්. ඒක තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් වලට ගන්න වගේ. එතකොට ඒක නිසා මම කරේ මෙන්න මේ හනි එකෙන් ටිකක් ඇඩ් කරනවා. ඒක මම දාගත්තා. තව හනි පොඩ්ඩක් ඕනේ. ඒ නිසා මම බෝතලේ තියාගන්නවා. ඒ වගේම සුවඳ කුඩු ඕන වෙනවා. මේවන හදන ගොඩක් අය දන්නවා. ඔය අපිට තියෙන කරදුමුංගු, කරාබු නැටි, සාදික්කා ඊළඟට කුරුදු ඒ වගේ ස්පයිසස් එකතු කරලා මේකෙන් තේ හැන්දක් විතර තමයි ඕන. ඉතින් මම චුට්ටක් හැදුවා. මොකද මම ආයිත් මේකෙන් ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. ඉතින් මේක ඕන ඉතුරු ටික බිරියානි එකකට වගේ දාන්න පුළුවන්. ඊළඟට මෙතන වැනිලා අරන් තියෙනවා. රෝස් එසන්ස් එක තියෙනවා. මේ රෝස් එසන්ස් එක මේ තියෙනවා මේක ලංකාවේ එක. මොකද මෙහෙ මම රෝස් එසන්ස් දැකලා නැහැ. රෝස් වෝටර් තියෙනවා මෙහෙ. ඊළඟට මේ තියෙන්නේ ආමන්ඩ් එසන්ස් එක. ඒක අනිවාර්යයෙන්ම ඕනේ. ආමන්ඩ් එක්ස්ට්‍රැක්ට් එක හරි කමක් නැහැ. ඊළඟට බ්‍රැන්ඩි හෝ රම් එකෙන් ටිකක් ඕන වෙනවා ෆෘට් පල්ප් එකට. මේ තියෙන්නේ රම් එක්ස්ට්‍රැක්ට් එක. කියන්නේ රියල් රම්ම නෙමෙයි. රම් එකෙන් හදපු එක්ස්ට්‍රැක්ට් එකක්. මට මුකුත් අපේ ගෙදර බ්‍රැන්ඩි රම් මේ වගේ දේවල් මේ වෙලාවේ නැහැ. ඉතින් ඉක්මනට කරගන්නත් ඕන හින්දා මේ රම් එක්ස්ට්‍රැක්ට් එක එකතු කරනවා. මේ දේවල් ටික තමයි ඕන වෙන්නේ. දැන් අපි මේක අද ප්‍රිප් කරන්න හදන්නේ. එතකොට ලොකු බෝල් එකකට තමයි මේක අපි දාගන්නේ. මම මේ වගේ බොක්ස් එකක් ගන්නවා. මට ෆ්‍රිජ් එකත් එක තියෙනවා. මේක වහලා තියන්න පුළුවන්. ඒක තමයි මේක හොඳයි කියලා. ඒ වගේම මේ වගේ කේක් හදනකොට අපි අත අනිවාර්යෙන් පාවිච්චි වෙනවා. ඒ නිසා මම ග්ලව් එකක් දාලා තමයි මේක අද අනන්න යන්නේ. හරි දැන් ඔක්කොම එක එක ක්‍රම ගොඩක් තියෙනවා. අද මම කරන එක ඉක්මනට ගන්න හින්දා මම ඔක්කොම ෆුඩ්ස් ටික මේකට එකතු කරගන්නවා. නැත්තම් වෙන මෙතඩ් එකකුත් තියෙනවා. කේක් හදන අය ඒවා දන්නවා. ඉතින් මම මේ ක්‍රිස්මස් කේක් රිච් කේක් හදන්නේ මම හිතන්නේ අවුරුදු 3කට පස්සේ 4කට විතර පස්සේ. මොකද මෙහෙට ආවට පස්සේ මට මේවා හදන්න නැහැ. ලංකාවේ ඉන්නකොට නම් මම ලොකු මේ කේක්ස් ಜಾති හැදුවා. ඒ වගේම මේ මම ගොඩක් වෙඩින්ස් වලටත් මේ කේක් ಜಾති හදලා දීලා තියෙනවා. ඉතින් මේ හරි ආසයි මේක හදන්න මම නම්. ටිකක් වැඩ වැඩි. දැන් අද හදන්නේ පොඩ්ඩයිනේ. ඒ නිසා ඉතින් ඒක එච්චර දැනෙන්නේ. තව දෙයක් කියන්න ඕන. කජු කපනකොට ඔයගොල්ලෝ මේ වගේ කේක් වල ටිකක් ලොකුවට කපා ගන්න. පොඩියටම කපන්න එපා. ඒක චුට්ටක් කර හැපෙන්න තියෙන්න ඕනේ. දැන් අපි මේකට ජෑම් ටික දාමු. ඊළඟට පැණි ටික දානවා මම. සූදු කුඩු එකෙන් තේ හැන්දක් දාන්න ඕනේ. අපි එසන්ස් ටික එකතු කරමු. මේකට වැනිලා දාන්න ඕනේ. වැනිලා රෝස් එසන්ස්, ආමන්ඩ් එසන්ස් හැම එකෙම තේ හැන්ද ගන්න දාන්න ඕනේ.
මම ගොඩාක් ආස එකක් තමයි මේ ආමන්ඩ් එසන්ස් කියන්නේ. ඒකේ සුවඳ එනකොට හරි ෆෙස්ටිව් ෆීලින් එකක් එන්නේ. ආමන්ඩ් එසන්ස් එකත් මට ගොඩ කාලෙකින් යූස් කරන්න ඕනේ. මුකුත් මේ වගේ කේක් ජාති අපේ ගෙදර හැදුනේ නැහැ. ඉතින් රෝස් එසන්ස් ආමන්ඩ් එසන්ස් තියෙන කේක් මම නම් ගොඩාක් ආසයි. ඊළඟට අපිට බ්‍රැන්ඩි දාන්න ඕනේ. ඔරිජිනල් කේක් එකේ බ්‍රැන්ඩි හෝ රම් දාන්න අපි මේස හැන්දි භාගයක් දාන්න ඕනේ. එතකොට මේකෙන් මම ඇඩ් කරන්න ඕනේ බ්‍රැන්ඩි 1.5 teaspoon extract equal to 1 tablespoon එහෙනම් මේකේ රම් දානවා මම තේ හැන්දකුත් භාගයක්. I should check this. ස්පීට් හොඳට තියෙනවා. කින්ද තේ හැන්දයි මේ ටික ඔක්කොම දාලා ඉවරයි. අපිට තියෙන මේක මික්ස් කරන්න. හොඳට මේ මික්ස් එක දාගන්න ඕනේ. මේක නම් පුදුම සුවඳයි. මාරම ආස දෙයක් තමයි මේ කේක් ජාතිය. මේ රිච් කේක් කියන්නේ. ලංකාවේ කියන්නේ වෙඩින් කේක් කියලා නේද අපි ලංකාවේ කියන්නේ මේකට. ඉතින් මේ එච්ච මට ඉවසිල්ලක් නැහැ මේකට බේක් කරලා මේක ටිකක් රස බලන්න. ඒතර මම පොඩි ප්‍රමාණයක් හදන්න අපි ගොඩාක් මේ ස්වීට්ස් කාන එච්චර කැමති නැහැ දැන්. ඒකයි ඉතින් ලංකාවේදී නම් මේවා දෙන්න කට්ටිය ඉන්නවා ගෙදරට කට්ටිය එනවා එහෙම දෙන්න පුළුවන් නේ. මෙහෙ එහෙම නෑ නේ නිසා ඉතින් පොඩ්ඩක් හදනවා. ඒක මට ගොඩාක් හදන්න ටයිම් එක room temperature එකේ වහලා තියන්න ඕනේ. ඔයගොල්ලන් ටයිම් තියනවා මේක අඩුම දවස් 3ක් වගේ room temperature එකේ තියන්න. එතකොට ගොඩාක් මේක හොඳට එසන්ස් ටික හොඳට අරගෙන හරිම රස කේක් එකක් අපිට හදා ගන්න පුළුවන්. දැන් මට කරන්න දෙයක් නැහැ. මට ගොඩක් බිසි වුණා පහුගිය දවස් ටිකේ. ඒ නිසා මේකට ටයිම් එක දෙන්න මට වෙලාවක් තිබුණේ නැහැ. එතන දැන් ඇති කියලා මම මේක ඇත්ත ගෑවා. ඉවසිල්ලක් නෑ මේක හෙට හතලා කාලා බලන්න. ඒ සුවඳ නම් ඇත්තටම මාරම සුවඳක් තියෙන්නේ. අනිත් එක මට තේච්ච දෙයක් තමයි මෙහෙන් ගත්ත එසන්ස් ජාති විශේෂයෙන්ම මේ දැන් ආමන්ඩ් එසන්ස් එක එහෙම හරිම සුවඳයි. මට ආමන්ඩ් එක්ස්ට්‍රැක්ට් එක ගන්න බැරි වුණා මේ එතන තිබුණේ නැහැ. එතන තිබුණේ ආමන්ඩ් ෆ්ලේවර් එක. ඉතින් ආමන්ඩ් ෆ්ලේවර් එක අරගෙන ආවා. මම එතන එක්ස්ට්‍රැක්ට් එක නම් තවත් මේ සුවඳයි. මේක පොඩ්ඩක් ආටිෆිෂල් කමක් නැහැ. ඉතින් මේ වෙලාවේ හැටියට ඒකත් ලොකු දෙයක්. දැන් මේ වගේ මේක හොඳට මෙවම චුට්ටක් දාලා කැමතිනම් මේක ක්ලින් රැප් එකකින් වහන්න පුළුවන්. මේක හොඳ එයාර් ටයිට් භාජනයක්. මම මෙහෙම වහලා මේක room temperature එකේ තියෙනවා. හරි. එතකොට දැන් අද 22 වෙනිදා. ඉතින් අත්තන්ට ගොඩක් ළඟයි. අද හවස දැන් මේ වෙද්දි පුතාට ඉස්කෝලේ නිමාඩු හම්බෙලා තියෙන්නේ. අද හවස අපි ජින්ජර්බ්‍රෙඩ් හවුස් එකක් හදන්න ඉන්නේ. මම මේකට කිට් එකක් හරින් අරගෙන ආවා. ඒක අද හවසට අපි හදනවා. එතකොට ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද අපි කොහොමද ඒක හදාගන්නේ කියලාත් ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් මොනවා වෙයිද දන්නේ. පොඩි කෙනාගේ ෆස්ට් ජින්ජර්බ්‍රෙඩ් හවුස් එක එයා අපිට හදන්න දෙයිද? එයාවත් එකතු කරගෙන තමයි හදන්නේ. ඉතින් යා මට අපිට කොහොම මේකට උදව් කරයිද මොනව කරයිද දන්නේ නැහැ. මම දන්න අනිවාර්යයෙන් මෙයා ගොඩක් එක්සයිට් වෙනවා. මොකද එයා ගිය අවුරුද්දා දැක්ක හදපු එක. හැබැයි හැදුවේ නැහැ. ඒතකොට පොඩිනේ. ඉතින් මේ පාර දැන් I'm so excited. මොකද එයාගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක එයාත් එක්ක අපි ඔක්කොම එකතු වෙලා ජින්ජර්බ්‍රෙඩ් හවුස් එකක් හදන ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් හරිම ආසාවෙන් මම බලාගෙන ඉන්නේ. අඳන්න අනිවාර්යයෙන් මෙසි. මට ගොඩක් ක්ලීන් කරන්න වෙනවා. ලකීලි මම කෑම ඔක්කොම හදලා තියෙන. රෑට චුට්ටක් ඔය පොඩි ප්‍රෙපරේෂන් එකක් කරලා ඉක්මනටම හදන්න විතරයි තියෙන්නේ පොඩි දෙයක්. ඔක්කොම ප්ලෑන් කරගෙන ඉන්නේ. ඒ නිසා ඉතින් ප්‍රශ්නයක් නැහැ.
දින එක හදන්නත් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි බලමු හවසට කොහොමද ජින්ජර්බ්‍රෙඩ් හවුස් එක හදන්නේ කියලා. ඕකේ. එහෙනම් හවසට හමුවෙමු. Hi. අන්න අපි අද මම ඔයගලන්ට උදේ පෙන්නුවානේ මම ක්‍රිස්මස් කේක් එකක් හදනවා. ඉතින් ඊට පස්සේ දැන් මේ හවස අපි ලෑස්තිලා ඉන්නේ ජින්ජර්බ්‍රෙඩ් හවුස් එක හදන්න. අපි තුන්දෙනාම දැන් ඔන්න අද ජින්ජර්බ්‍රෙඩ් හවුස් හදන්න යන්නේ. වෙනදාට මායි පුතේ තමයි හදන්නේ නේද? ඉතින් ඔන්න දැන් අද මේ සැරේ දැන් චූටි වෙනකටත් පුළුවන් අපිත් එක්ක ජින්ජර්බ්‍රෙඩ් හවුස් හදන්න. ඉතින් බලමු මෙයා කොහොමද මේක කරන්නේ කියලා. හරි. ඉතින් මේ වගේ කුකී පැක් එකක් කඩෙන් ගත්තා. මේකේ කියලා තියෙනවා ජින්ජර්බ්‍රෙඩ් හවුස් එකයි මෙන්න මේ ට්‍රීස් ටිකක් තියෙනවා කියලා අපි ඕපන් කරලා බලමු තියෙනවද කියලා. ඒ වගේම මේකට අයිසින් එක ඒගොල්ලෝ දෙනවා. ඒ වගේම පොඩි පොඩි ස්ප්‍රින්කල්ස් ටිකක් ඔය මේ පෙබල්ස් වගේ දේවල් දීලා තියෙනවා. අපේ ගෙදර ස්ප්‍රින්කල්ස් තියෙනවා. මම ඒකවත් මේගොල්ලන්ට දෙනවා. අයිසින් මදි වුණොත් චුට්ටක් ටක් ගාලා හදලා දෙන්න ඕනේ. ඉතින් එහෙනම් දැන් මේක අපි ඕපන් කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. හරි. බලන්න චුට්ටක්. We got all the ingredients like quickly because we have to do this like I'm gonna schedule it on last Friday. හරි. මේක මම දැන් බැලුවා. මෙතන එළිය ගහලා තියෙනවා අපිට white icing එකයි ඒ වගේම piping bag එකක් තියනවලු. අර බිස්කට් ටික තියනවා කුකී ජින්ජර්බ්‍රෙඩ් හවුස් එකේ කුකීස් ටික තියෙනවා. ඒ වගේම ගෙවල් ටිකක් තියෙනවා. sorry ගස් ටිකක් තියෙනවා. ඊට අමතරව green and black icing එකත් ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා tube විදිහට. ඒ වගේම මෙන්න මේ හිතට තියෙනවා තව පොඩි පොඩි pebbles වගේ දේවල් ටිකක් මේකේ තියෙනවා. clips වගේකුත් තියෙනවලු. මේ first time මම මේ brand එක ගත්තේ. මේක මෙහි Target එකේ තියෙන brand එක favorite day කියලා. මේකෙන් තමයි ගත්තේ. ඔච්චරංගි. ඉතින් බලමු හදලා කොහොමද කියලා. ගිය පාර නම් මම ගත්තේ Costco එකෙන් ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ සැරේ Costco එකෙන් ගන්න බැරි වුණා. ටක් ගාලා Target එකෙන් ගත්තා පැක් එක. සුවදයි. රැප් කරලා ගෙදරට ඕන කරන දේවල් ටිකයි පොඩි ගස් ටිකක් තියෙනවා මේකේ. ඊළඟට මේ තියෙන white icing pouch එක. මෙතන තියෙනවා black and green icing tubes විදිහට තියෙනවා. පොඩි candies ටිකක් දීලා තියෙනවා. ඉතින් මේක චුට්ටයි තියෙන්නේ. ගෙදර තියෙන ඒවත් ස්ප්‍රින්කල්ස් ටිකක් අපිට මේකට එකතු කරන්න පුළුවන්. මේවා පොඩි පොඩි clips වගේ. තව තිබුණා මේකේ ඒ clips ටිකයි තව තියෙන piping bag එක. එන්න ඒක තමයි තියෙන්නේ. හා. එහෙනම් දැන් අපි මේක හදමු. Baba also want to come. Baba? Yeah. Baba? Okay. This is the gingerbread house I was making. හරි. මේ clips වගේ අදලා තියෙනවා. හරි lazy ඒක නිසා clips වලින් මුලින්ම set කරන් තියෙන නැත්නම් සමහර වෙලාවට අපිට හම්බ වෙන gingerbread house වල හරි අමාරුයි. මේකේ හදාගන්න. මුලින්ම අපි මේක කරන්න ඕනේ. මේකේ තියෙන icing එකක් දීලා එකෙන් ලස්සනට මේ දොරවල් ජනෙල් ඒ ටික මේක ඩෙකොරේට් කරගන්න ඕනේ. දැන් මුලින්ම මේක කරගෙන ඉන්නවා. No, my sister, cause she's also. කේලිකා ටොක් හොඳයි ඔකේ. ඔය කකල වෙනනවාට. හරි. මම කක්සලම කරලා පෙන්නන්නම් බබාට. මේ වගේ. Neat, like drawing. Like drawing. අත ස්නාන කරන්. මෙහෙම අත ස්නාන කළා තමයි කරන්නේ. මේ දොර වලට කලර් කරන්න පුළුවන් මේකෙන්. show the windows and doors. Right? That's all. හරි. දැන් අපි අයිසින් දාලා මෙතන මේ ගෙදර දොරවල් channel ටික ඩෙකොරේට් කරන් තමයි හදන්නේ. Oopsie. හරි. දැන් ඔය ඩෙකොරේට් කරගෙන යන්න ටික. Like third. Not everything මේක විදිහට. Doors and windows only. Okay. බලන්න ටික. Look, 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 look. Help me. බලන්න. Donkey. Donkey, donkey, donkey.
ඔයා අර pebbles ටික අලවන්න මේ අනිත් bowl Me? එකේ. What is it? What's the pebbles? This is බා- pebbles. අනිත් එක light ටික දාන්න තියෙනවා. This is the bowl. Is it? The thing's supposed to be Amma. dry. Yeah, Amma, the frosting is dry now. ඒක කරන්න. The frosting is a bit dry. බබත් කරනවා. Baba's doing it. I'm happy, Baba here. ඊය තියෙනවා. He almost shoved that into my face. බබා වදාගෙන මේක කරන්න බෑ. හරිද? වහලා ඉන්න. Okay, Baba. Can I do බෑ this? වදා. දැන් මම මේක සෙට් කරනවා. එදෙන පොඩක් උඩට ඇවුවා. මොකද මේ බැහැ කරදර කරනවා. මේක පොඩක් පරිස්සමෙන් කරන්න ඕනේ. සෙට් කරද්දි නැත්නම් කැඩෙයි දන්නෙත් නෑනේ. මේක ලේසි අපි සාමාන්‍යයෙන් ගන්න එකට වැඩිය මේ සෙට් කරගන්න. This is Kelly's poop day. Bye, Kelly. Almost done. You have to Google the frosting. It's hotter. 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 Good job. Trash can. That's Kelly or බබාට දෙන්න පුතේ අලවන්න. එහාට ලයින්. අන්න බබාට දෙන්න පෙබලක් අලවන්න. තනක ගාල් දෙන්න අංගිට අලවන්න. අංගිට අලවන්න දෙන්න පෙබල් එකක් දෙමු. මේ මොන හදෝ. බලන්න ඩෙකරේෂන් එක කොහොමද? එකක් දෙන්න බලන්න. කන්න දෙන්න මේක අලවන්න. Kelly, stop. I just about eat it. මේකට දාන්න. මේක අලවන්න. අයියා තිබ්බේ මෙතනින් තියන්න. මෙහෙම තියන්න. Right next to me. Next to me. කන්න එපා. It's bad. මේක අලවන්න. එයා කනවා. She's eating. She's eating pebbles. No. Oh my goodness. Go Kelly. Oh my. ඉතින් ඔන්න ඊයේ මම ක්‍රිස්මස් කේක් එකට ඕන ෆෘට් පල්ප් එක හදලා තියාගත්තා. දැන් අද කේක් එක හදන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. සමහර අය හිතයි දැන් මේ මෙහෙම එක දවසින් හදන්න කියලා. එහෙම හදන්නත් පුළුවන්. කැමති නම් අපිට දවස් 3ක් විතර ෆෘට් පල්ප් එක තියලා ඊට පස්සේ කේක් එක හදන්න ගන්නත් පුළුවන්. ඉතින් මම එක දවසින් හදනවා. හදලත් අපිට ඒක තියලා කනකොටත් මේක තවත් රස වෙනවා. ඉතින් මම දැන් ඕන කරන බඩු ටික ඔක්කොම ඇස්ති කරන් තියෙන්නේ. බිත්තරක හැමද සුදුමද වෙන් කරගත්තා. සීනි අරන් තියෙන ගොඩක් අර පිටි ගතියට හුරු සීනි එක කියන්නේ අයිසිං ෂුගර් නෙමෙයි. එක්කෝ සීනි පවුඩර් කරන්න ඕන නැත්තම්
powdered sugar තියනවා ගන්න ඒක ගන්න පුළුවන්. butter ගත්තා. ඒ වගේම මේක රුලන් ඕනේ. රුලන් ටික කබලේ බැදලා පොඩ්ඩක් නිවෙන්න තියලා තියෙන්නේ. ඊට පස්සේ මික්ස්චර් එක හදලා අන්තිමට රුලන් එකතු කරන්නයි තියෙන්නේ. හරි. මම මුලින්ම කරන්නේ බිත්තර සුදු මද ටික හොඳට බීට් කරගන්නවා. මම දැන් ඔන්න බිත්තර සුදු මද එක බීට් කරා. මෙන්න මේ වගේ අනිත් පැත්ත හැරෙවුවාම ඉමල් පැත්ත නැති පදම් වෙනකම් මේක බීට් කරගන්න ඕනේ. ඒක දැන් පැත්තකින් තියලා බටර් එක බීට් කරන්න ඕනේ. බීට් කරලා එකට බිත්තර කහමද දාන්න ඕනේ. ඒකත් බීට් කරලා ඊට පස්සේ රුලන් ටික එකතු කරන්න තියෙන්නේ. හරි මම බටර් එකට බිත්තර කහමද ටික දාලා ඒකත් බීට් කරගත්තා. ඊළඟට මම මේකට රුලන් එකතු කරනවා. රුලන් ටිකක් දාලා බීට් කරන්න තියෙන්නේ. හරි දැන් මම රුලන් ටිකක් දාලා කේක් මික්ස්චර් එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ අන්තිමට බිත්තර සුදු මද ටික මේකට එකතු කරලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. හරි මේ වෙනකොට මගේ oven එක මම සෙල්සියස් 150 රත්තරන් දාලා තියෙන්නේ. ඒක ප්‍රීහීට් වෙනවා. ඒ වගේම හැටෙන්න අපි හදාගත්ත ෆෘට් පල්ප් එක සුවඳයි ඉතින් මේක තියෙන්නේ. ආර සුවඳයි. ඒක දැන් මම වහලා තිබ්බේ හොඳට. හරි සුවඳයි. හරි එතකොට මම දැන් මේකට එකතු කරනවා. ඒ වගේම මේ තියෙන මම හදාගත්ත ට්‍රේ එක මේ වගේ පොඩි ට්‍රේ එකක් තමයි ගත්තේ. වැඩි උසට මේක එක හදාගන්න. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕනේ බිත්තර සුදු මද අපි දාන්න ඕනේ. මේ ෆෘට්ස් එකතු කරලා අන්තිමට තමයි බිත්තර සුදු මද ටික එකතු කරන්නත් ඕනේ. ඉතින් මට එතන වැරදුනා. මොකද මම දැන් ගොඩ දවසකින් හදන්නේ. මම ලොකුවට රෙසිපි එක එහෙම බැලුවේ නැහැ. වැරදෙන්න එකක් නැති වෙයි කියලා මම හැදුවේ. මම නැහැ. ඉතින් දැන් මෙහෙම හදනවා. ඒ වගේම මේ ට්‍රේ එක හදාගන්නකොට අපි මේ වගේ හොඳට පත්තර කොළ දෙක තුනක්වත් ඇරලා දාන්න ඕනේ. ඊට වැඩි දැම්මත් කමන්නේ මම තුනක් දැම්මා. තුනක් දාලා ඉතින් බේකින් පේපර් එකක් එකතු කරලා තියෙනවා. Fried calamari මොකක්ද තියෙන්නේ? in the playroom. ඒක අරන් තියෙන එක නාස්ති කරන්න එපා හොඳේ. Can I see what you're making? මම කේක් එකක් හදන්නේ. Oh, දන්නවද Christmas cake? Wedding cake that we made in Sri Lanka. අම්මා හදන්නේ ඉස්සර wedding වලට ගියාම දෙන්න උඩ අයිසින් දාලා. ඒ කේක් එක හදන්නේ. why are you making it? Christmas වලට හදන්නේ. Look, why can't you make the sesame fried calamari? හදලා දෙන්නම්කෝ. Yes. calamari ගන්න ඕනේ. We don't have calamari. I'm bored. Now I'm finished. Yes. පොඩ්ඩක් ඉඳලා චුට්ටක් තියෙනවා. මම එන්නම්. I don't know. I heard you making Christmas dinner. කවුද කිව්වේ? The baker. හරි. හරි ඕකේ. හරි දැන් මම මෙහෙම මික්ස් කරගත්තා. මට හිතෙන විදිහට ලොකුවට ටෙක්ස්චර් එකේ ලොකු වෙනසක් නැහැ. මම කලින් හදලා තියෙන එකත් එක්ක බලමු ඉතින් බේක් කරලා අපි මේක දැන් බේකින් පේපර් එකට ට්‍රේ එකට දාගන්න ඕනේ. කැමති නම් බටර් ටිකක් ගන්න පුළුවන්. හැබැයි එහෙම මේක ඇලෙන්නේ නැහැ. මේක හොඳට තෙල් ගතිය තියෙනවා. මේක හොඳ පාච්මන්ට් පේපර් එකක්. මම ඉතින් බටර් ගන්න යන්නේ නැහැ මේකට. ඔයගොල්ලන්ට කැමති නම් ගා ගන්න පුළුවන් එක. හරි මම මේක වැඩි ඕල්ටලා ටැප් කරන්න ඕනේ නැහැ මේක එකක. හරි ඒක එහෙම ටැප් කරන කේක් එකක් නෙමෙයි. මේක මම දැන් ෆීල් කරගත්තා මේ වගේ. දැන් තාම oven එක රත් වෙනවා. නැත්නම් තාම මදි. oven එක රත් වුණාට පස්සේ මම මේක බේක් කරන්න ඕනේ. පැයක් බේක් වෙන්න දානවා. ඊට පස්සේ මම තව පැය භාගයක් බේක් කරන්න ඕනේ. බලමු මගේ චුට්ටක් ට්‍රේ එකෙන් භාගයක් වගේ උසට කේක් එක තියෙනවා.
ඉතින් මේක උස වැඩි වෙන්නේ නැහැ. ඔන්න මම හිතන්නේ ඌටක් වැඩි වෙයි. විතර තියෙන නිසා. එහෙම ලොකුවට උසට එන කේක් එකක් නෙමෙයිනේ ක්‍රිස්මස් කේක් කියන්නේ. දැන් මේක අපි බේක් කරගමු. කරලා ඔයගොල්ලන්ට පෙන්නන්න බේක් කරලා පස්සේ කොහොමද මේක තියෙන්නේ කියලා. මේ ඔයාලා දකින්නේ බේක් කරලා ඉවරුණු කේක් එක. මට මේ කේක් එක බේක් කරගන්න පැයකුත් විනාඩි 30ක් වගේ ගියා. ඉතින් මේ යන කාලය ඔයගොල්ලන්ගේ oven එක අනුව වෙනස් වෙනවා. ගන්න ingredients අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ තමයි කේක් එක තියෙන්නේ. දැන් චුට්ටක් නිවුණට පස්සේ පොඩි කෑල්ලක් කපලා කන්න තමයි හදන්නේ. ඉතින් කෑලි ගැලවෙනවා. එහෙම තමයි ඉතින් ක්‍රිස්මස් කේක් එක. මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් කපලා කළොත් ඉතින් හරීම රසට තිබුණා මේ කේක් එක. අනිත් දේ තමයි මම කේක් එකට සාමාන්‍යයෙන් දාන සීනි ප්‍රමාණයට පොඩ්ඩක් අඩුවෙන් තමයි සීනි එකතු කරේ. මොකද මම කැමති නැහැ ගොඩාක් ස්වීට් වට කන්නත්. ඉතින් ඇත්තටම දැන් මේ මම වොයිස් කරද්දි හදලා සතියකටත් වැඩි තාමත් ඉතුරු වෙලා තියෙනවා ටිකක්. ඒ ටිකත් අර එහෙම ලොකුවට පැණි රස දැනෙන්නේ නැහැ. සාමාන්‍ය ගානට පැණි රස තියෙනවා. ඉතින් හරි රසට තිබුණා මේ කේක් එක. හැබැයි ඉතින් මේක කන්නේ මමයි හස්බන්ඩ් විතරයි. පොඩි අය කන්නේ නැහැ මේක. ඒකල එච්චරම ආස නැහැ. වැඩි ක්‍රිස්මස් කේක් කන්න. මේක ඉතින් ගොඩක් ෆෘට්ස් තියෙනවනේ. We wish you a Merry Christmas. We wish you a Merry Christmas. We wish you a Merry Christmas and a Happy New Year. Good tidings we bring to you and your king. We wish you a Merry everybody. Christmas and a ඉතින් ඔයාලා හැමෝටම සුබ නත්තලක් වගේම සුබ අලුත් අවුරුද්දකුත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි අලුත් අවුරුද්ද හමු වෙමු. එහෙනම් අපිව subscribe කරලා අපේ ජර්නි එකත් එක්ක එකතු වෙන්න. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.